හෙලෝ ගයිස් වෙල්කම් කියල පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අඩුවින්දමකින් හරිම ලේසියෙන් පොඩින්නයක් හදාගන්න විදිය. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද අපේ ප්‍රධාන දේ වෙන්නේ මයිලෝ. ඉතින් මෙතන මයිලෝග්‍රෑම් 30ක් තියෙනවා. මයිලෝග්‍රෑම් 30ක් කියන්නේ සාමාන්‍යයෙන් පොඩි පැකට් දෙකක මයිලෝ. ඊට පස්සේ අපේ මයිලෝ එකට උණු වතුර මිලිලිටර් 200ක් දාලා හොදින් කවලම් කරගන්න ඕනේ. ඔයාලා වතුර දාද්දි ඔක්කොම එකපාර දාන්න එපා. වතුර ටික ටික දාලා මේක හොදින් කවලම් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මගේ channel එකේ subscribers 2000 සීමාව පසු කරා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි ඔයාලට. ඔයාලා ගන්න මයිලෝ ප්‍රමාණය එක්ක දාන්න ඕන වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් නම් අපේ මයිලෝ එක හොඳට කවලම් වෙලා තියෙන්නේ. අපි කවලම් කරගත්ත මයිලෝ එක විනාඩි 20ක් විතර හොදින් නිකන් පැත්තකින් තියාගන්න ඕනේ. දැන් අපි අපේ පොඩි මිශ්‍රණය හදාගමු. අද මම පොඩි මිශ්‍රණය හදන්න බ්ලෙන්ඩර් කප් එකේ බ්ලෙන්ඩර් කප් එකක් නැත්නම් ඔයාලට විස්ක් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකක් වෙන වෙනම කඩලා මේකට දාගමු. මේ වෙලාවෙදී හොදින්න ඕන මයිලෝ එක මේකට එකතු කරගන්න ඕනේ. මේ වෙලාවෙදී ඔයාලා ගාව තියෙනවා නම් වැනිලා බිංදුව කීපයකුත් මේකට එකතු කරගන්න. මේ තියෙන්නේ විනාඩියක් විතර හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත අපේ මිශ්‍රණය. ඊට පස්සේ ඔයාලට මේකට රසායන සීනි එකතු කරගන්න පුළුවන්. මම නම් සීනි මේස හැන්දේ එකමාරක එකතු කරගත්තා. ඒකත් අපි විනාඩියක් විතර හොදින් මිශ්‍ර කරගන්න ඕනේ. අද අපි පුඩින් එක ස්ටීම් කරන්න මේකේ. අපේ පුඩින් එක ගලව ගන්න පුළුවන් වෙන්න මේකට අපි පොල් තෙල් ටිකක් ගාගමු. ඔයාලා ගාව බටර් තියෙනවා නම් බටර් ගා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පුඩින් මිශ්‍රණය මේකට දාගමු. ඊට පස්සේ මේක ඇතුළට හුමාලයන් නැති විදිහට මේක හොදින් රැප් කරගන්න ඕනේ. ඔයාලා ගාව කොයිල් පේපර් තියෙනවා නම් ඔයාලට කොයිල් පේපර් එකකින් මේක ලේසියෙන්ම කවර් කරගන්න පුළුවන්. අද මම පුඩින් එක ස්ටීම් කරන රයිස් කුකර් එකේ මම පුඩින් එක හදන්න කලින් මේකට වතුර දාලා විනාඩි 30ක් විතර මේක ඔන් කරලා තියාගත්තා. අපි හොදින් කවර් කරගත්ත පුඩින් මිශ්‍රණය අපි මේකෙන් තියාගමු. මේක විනාඩි 35ක් විතර අපි හොදින් ස්ටීම් කරගන්න ඕනේ. මේ තියෙන විනාඩි 35කට පස්සේ අපේ පුඩින් එක ඔයාලට පේනවා ඇති මේක හොදින් තැම්බිලා තියෙනවා. පැයක් විතර ශීතකරණයේ තියලා මම මේක ප්ලේට් එකකට දාගත්තා. ඉතින් මේක හරිම රසවත් වගේම හදන්න ලේසි. පුඩින් එකේ හොදින් සිදුරු ඇති වෙන විදිහට ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි මේ වගේම රසවත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු.